සවුල් කියලා එක්තරා කෙනෙක් සිටියා. ඔහු හැම තිස්සෙම සිතුවේ ඔහු හරි දේ කළාය කියලා. නමුත් ඔහු වැරදි දිශාවට යමින් සිටියා. ඔහු සිතුවා යේසුස් වහන්සේගේ අනුගාමිකයා භයානක බව. සවුල් විශ්වාස කළා. ඒ නිසා ඔහු ඔවුන් පසුපස හඹා ගිහින් ඔවුන් අත්අඩංගුවට ගත්තා. යේසුස් වහන්සේගේ පණිවිඩය සම්පූර්ණයෙන්ම නැවැත්වීමට ඔහු උත්සාහ කළා. ඔහු හිතුවේ ඔහු දෙවියන් වහන්සේව ආරක්ෂා කරනවා කියලා. නමුත් එක් දිනක් දමස්කයට යන මාර්ගයේ මේ සියල්ල වෙනස් වුණා. සූර්යයාට වඩා දීප්තිමත් ආලෝකයක් හදිසියෙම ඔහු වටා දැල් වුණා. සවුල් බිම වැටුණා. ඒ විට ඔහුට හඬක් මැසුණා. සාවුල් සාවුල් ඔබ මට පීඩා කරන්නේ ඇයි? එවිට සවුල් ඇසුවා ඔබ කවුද කියලා. එවිට ඒ හඬ මෙසේ උත්තර දුන්නා. ඔබ පීඩා කරන යේසුස් මමයි. සවුල්ට මේ අදාහගත නොහැකි වුණා. ඔහු පීඩා කරපු යේසුස් වහන්සේ ඒ මොහොතේ ඔහුට ප්‍රකාශ වුණා. මොහොතකින් ඔහුගේ විශ්වාසය අවබෝධයක් බවට පත් වුණා. සවුල් නැගිට්ටා. නමුත් ඔහු නැගිටින විට ඔහු අන්ධ වී සිටියා. දින 3ක් ඔහු අන්ධකාරයේ වාඩි වෙලා අන්ධව සිටියා. ඒ අවස්ථාවේදී දෙවියන් වහන්සේ අනනියස් නම් කෙනෙක්ට කතා කරමින් මෙසේ කිව්වා. ඔබ ගොසින් සවුල්ට පෙනීම ලැබෙන පිණිස යාඥා කරන්න. අනනියස් නම් සවුල් විසින් පීඩාවට ලක් කරන්න හැදුවා වූ කෙනෙක්. පරිගැනීම වෙනුවට අනනියස් කීකරුකම තෝරාගත්තා. ඔහු සවුල් වෙනුවෙන් යාඥා කරා. සවුල්ගේ ඇස් වලින් කොරපොතු වගේ දෙයක් පැටුණා. ඔහුට නැවත දකින්න ලැබුණා. දවත පෙනීම ලැබුණා. නමුත් වඩා වැදගත් දේ නම් අවසානයේ ඔහුගේ හදවතට දකින්න පුළුවන්කම ලැබුණා යේසුස් වහන්සේ කවුද කියා. පීඩා කරන්නකු වෙනුවට ඔහු යේසුස් වහන්සේගේ වචනය දේශනා කරන්නකු බවට පත් වුණා. ඉතින් මේ පණිවිඩයෙන් අපට ඉගෙන ගන්න ලැබෙන්නේ යේසුස් වහන්සේ අපේ ජීවිත පරිවර්තනයට පත් කරනවා කියලා. ඉතින් දෙවියන් වහන්සේට පුළුවන් සවුල්ව පවුල් කෙනෙක් බවට පත් කරන්න. ඉතින් ඔබගේ ජීවිතෙත් ඒ යේසුස් වහන්සේට අවස්ථාවක් දෙන්න.